අපි දැක්කා කෙතරම් නම් විනාශයක් මේ මිගමු කලපුවටත් ඒ වගේම මේ හැමිල්ටන් ඇල මේ ප්‍රදේශයටත් මිනිස් ක්‍රියාකාරකම් විසින් සිදු කරලා තියෙනවා. මට මතක විදිහට 42ක් තිබෙනවා කලපුවේ ගොඩ කරන ලද. අපි පියවරෙන් පියවර ඉවට රහිව නියතිය ක්‍රියාත්මක කරමින් යනවා. සමහරුන්ට දැනුම් දීලා තිබෙනවා ඉවත් කරගන්න. ඉවත් කර නොගන්නේ නම් නීති අනුකූලව කටයුතු කරන්න අපි සූදානම්. ඒ තමන්ගේ ජීවිතය ගැට ගහගන්න. ඒ වගේම අනාගත පරපුරට උරුම මේ කලපුව තමයි මේ මිනිස් ක්‍රියාකාරකම් විසින් විනාශ කරලා තිබෙන්නේ. තාමත් ඒවා 100% නතර වෙලා කියලා අපි හිතන්නේ. තාම විවිධ දේවල් සිදුවෙමින් තිබෙනවා. සමහරු නේද මාධ්‍යවල මටත් වෙලාවකට චෝදනා කරලා තිබෙනවා මේ පරණ දේශපාලන නෂ්ටාවශේෂ තාමත් මේ ඉගම තිබෙනවා. ඒවද අපි ඒවට මොකුත් ගන්නෙ නැහැ ක්‍රියාමාර්ග. එහෙමත් කියනවා. ඔය ඇති. අපි එකක් සාතික වෙනවා. යලි ඒවට පණ එන්නේ. මොකද අපි මේ රට එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරමින් නීතිය හැමෝටම සමානව ක්‍රියාත්මක කරමින් කිසිවෙකුට නීතියට උඩින් යන්න බැරි වෙන විදිහට සියල්ල නීතියට යටත් කරලා තිබෙනවා මේ රට. ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ රටේ එක පුජ්‍යලෙක්ගේ ආදායම ඩොලර් 5000 ඉක්මවලා තිබෙනවා. නමුත් අපේ රටේ හතරෙන් එකක් ජනගහනයෙන් හතරෙන් එකක් අපි හඳුනගන්නේ දුප්පතුන් ලෙස.